ඔබත් මස් වර්ග පිසීමට පෙර එය ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන මුළුතැන්ගෙහි තබාගෙනම සෝදන කෙනෙක්ද? එහෙනම් මේ දැන්ම එය නවත්වන්න. ඔබ හිතනවා ඇති මස් සේදීමෙන් එහි තියෙන විස බීජ ඉවත් වෙනවා කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. අද මම ඔබට කියලා දෙන්නම් ඔබ නොදැනුවත්වම ඔබේ මුළුතැන්ගේ ලෙඩ රෝග පතුරවන කලාපයක් බවට ඔබම පත් කරගෙන තියෙන්නේ කොහොමද කියලා. අපි මස් වර්ග ටැප් එක යට තියලා හොදනකොට ඒ වැටෙන වතුර පාරත් එක්ක මස් වල ඉන්න කැම්පිලෝබැක්ටර් සහ සැල්මොනෙල්ලා වැනි භයානක බැක්ටීරියා වතුර බිඳු හරහා අවට විසිරෙන්න පටන් ගන්නවා. විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන විදිහට මේ වතුර බිඳු ඔබ ඉන්න තැන ඉඳන් අඩි 3ක්, ඒ කියන්නේ මීටරයක් වටපිටාවට විසිවෙන්න පුළුවන්. මේක හරියට නොපෙනෙන විස බීජ වර්ෂාවක් වගේ. ඔබ මස් සෝදන සිංක් එක විතරක් නෙවෙයි. ඒ අසල තියෙන පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු, එළවලු කපන ලෑලි සහ ඔබේ ඇඳුම් පවා මේ නිසා අපවිත්‍ර වෙනවා. අපි මස් හේදුවට පස්සේ සිංක් එක නිකන් වතුරෙන් හේදුවට මේ බැක්ටීරියා විනාශ වෙන්නේ නැහැ. ඊළඟ වතාවේ ඔබ සිංක් එකේම පළතුරක් හෝ වෙනත් දෙයක් සේදුවොත් අර මස්වල තිබ්බ විස බීජ කෙලින්ම ඔබේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. මෙය ක්‍රොස් කන්ටැමිනේෂන් හෙවත් හරස් දූෂණය ලෙස හඳුන්වනවා. හරස් දූෂණය නිසා අපිරිසිදු වන ආහාර අනුභව කිරීමෙන් ප්‍රධාන වශයෙන්ම ඇතිවෙන්නේ ආහාර විෂවීම් තත්ත්වයන්. හරස් දූෂණය නිසා ශරීරයට ඇතුළු වන බැක්ටීරියා නිසා මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. තද බඩේ කැක්කුම සහ බඩ දඟලන ගතිය, අතිසාරය, වමනය සහ ඔක්කාරය, තද උණ සහ වෙවිලීම, විජලනය. සමහර අවස්ථාවලදී හරස් දූෂණය නිසා ඇතිවන ආසාදන වඩාත් දරුණු වෙන්න පුළුවන්. වකුගඩු අකර්මණ්‍ය වීම. විශේෂයෙන්ම ඇතම් E. coli බැක්ටීරියා වර්ග නිසා වකුගඩුවට බරපතල හානි සිදු වෙන්න පුළුවන්. සන්ධි ඉදිමීම සහ වේදනාව. ආහාර විෂවීමකින් පසුව ඇතැම් අයට සන්ධි ආශ්‍රිත වේදනා ඇති වෙන්න පුළුවන්. ස්නායු පද්ධතියට බලපෑම්. දුර්ලභ අවස්ථාවලදී ස්නායු ආබාධ ඇති වෙන්නත් පුළුවන්. ගර්භණී මව්වරුන්ට බලපෑම්. ගර්භණී සමයේදී මෙවැනි විස බීජ ශරීරගත වීමෙන් ගබ්සා වීම හෝ උපදින දරුවාට සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේවයින් වැළකෙන්න අපි මොකද කරන්න ඕන? මතක තබා ගන්න. මස්වල ඉන්න බැක්ටීරියා විනාශ කරන්න තියෙන එකම සහ ආරක්ෂිතම ක්‍රමය තමයි නිවැරදි උෂ්ණත්වයට පිස ගැනීම. උෂ්ණත්වයට මේ බැක්ටීරියා ඔක්කොම මැරිලා යනවා. ඔබට මස්වල තියෙන ලේ හෝ වෙනත් ද්‍රව්‍ය ඉවත් කරන්න අවශ්‍ය නම් ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන මුළුතැන්ගෙන් වෙන් වූ වෙනම ස්ථානයක් භාවිතා කරන්න. මේ සඳහා වෙනම සිංක්, ලෑලි, පිහි සහ භාජන භාවිතා කරන්න. ඉන්පසු ඔබේ දෑත් සබන්දා හොඳින් සෝදන්න. එයින් අවට පරිසරයට වතුර විසවීම වැළැක්වීමට උපරිමයෙන් වග බලා ගන්න. ඔබ සහ ඔබේ පවුලේ අයගේ සෞඛ්‍ය වෙනුවෙන් මේ පුංචි වෙනස අදම කරන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔබේ යාළුවෝ අතරේ ෂෙයා කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය උපදෙස් දැනගන්න අපේ channel එක subscribe කරන්න.